එක්කෙනෙක්වත් කවදාවත් මගේ ඇකඩමි එකේ ෆේල් වෙලා නැහැ. ඒකට හේතුව අපි ටීචිං එක්ස්පීරියන්ස් එකයි බ්‍රයිඩල් ඩ්‍රෙසර් කෙනෙක් විදිහට මගේ තියෙන එක්ස්පීරියන්ස් එකයි දෙකම පාවිච්චි කරලා අපි මේ දරුවන්ව කිසිම හෙයාර් ස්ටයිල් එකක් දාන්නවත් දැනගෙන මේගොල්ලෝ අපි ගාවට එන්නේ. හැබැයි අපේ තියෙන දැනුම එක්ස්පීරියන්ස් එක එකතු කරලා ඒගොල්ලන්ගේ තියෙන ස්කිල්ස් හදලා හොඳ තැනකට අරගෙන තමයි හැම වසරකම අඩුම බ්‍රයිඩල් ඩ්‍රෙසර්ස්ලා 300ත් 500ත් අතර ප්‍රමාණයක් ඇකඩමි එකේ NVQ level 4 එකක් අරගෙන පිටත් කරා. ඉතින් බ්‍රයිඩල් ඩ්‍රෙසර් කෙනෙක් වෙන්න ඩ්‍රෙසර් කෙනෙක් කියලා කියන්නේ එයාට ලංකාවේ ඩ්‍රෙස් කරන්න පුළුවන් බ්‍රයිඩ්ස්ලා 5 දෙනෙක්. වෙස්ටර්න් බ්‍රයිඩ් කෙනෙක්, ඉන්දියන් බ්‍රයිඩ් කෙනෙක්, ටැමිල් බ්‍රයිඩ් කෙනෙක්, ඒ වගේම අපේ කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක්, හින්දි බ්‍රයිඩ් කෙනෙක් ඔය විදිහට විවිධ ස්ටයිල්ස් වලට බ්‍රයිඩ්ස්ලාට ඩ්‍රෙස් කරන්න පුළුවන් වෙලා ඒකට හොඳ කන්ෆිඩන්ට් එකක් හදන කෙනෙක් තමයි බ්‍රයිඩල් ඩ්‍රෙසර් NVQ level 4 පාස් වෙන්නේ. ඉතින් ඇත්තටම අද දවසේ අපි රත්නපුරේ බ්‍රාන්ච් එකේ අපේ බ්‍රයිඩල් ඩ්‍රෙසර් කැන්ඩියන් බ්‍රයිඩල් ඩ්‍රෙසින් ඩෙමොන්ස්ට්‍රේෂන් එක මට තිබුණේ ඒගොල්ලන්ගේ බ්‍රයිඩ් කෙනෙක් ඩ්‍රෙස් කරලා පෙන්නන්නේ කොහොමද කැන්ඩියන් ජුවලරි මොනවද ඔය ඕවා ටික කියලා දෙන්න. එතකොට දැන් ඊට පස්සේ මේ බ්‍රයිඩ්ලා දැන් අපි 5 දෙනාම ඩ්‍රෙස් කරලා මේ විදිහට ඩෙමොන්ස්ට්‍රේෂන් කරලා පෙන්නලා ඉවරයි. ඊට පස්සේ මේ ස්ටුඩන්ට්ස්ලා ඒ විදිහටම වෙස්ටර්න් බ්‍රයිඩ් කෙනෙක්, කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක්, ටැමිල් බ්‍රයිඩ් කෙනෙක් ඔය විදිහට බ්‍රයිඩ්ස්ලා 5 දෙනෙක්ව ඩ්‍රෙස් කරන්න ඕනේ. ඒ විදිහට තමයි NVQ සිලබස් එකක් ඇතුලේ අපි ළමයි විශ්වාසවන්තව වැඩ කරන්න, කන්ෆිඩන්ට් කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ විදිහට ඩ්‍රෙස් කරලා ඉවර වෙලා තමයි ඒගොල්ලන්ට ලිඛිත විභාගයක් නැති වුණාට ප්‍රැක්ටිකල් විභාගයකදී මේ වගේම ලස්සන මේ ස්ටයිල් එකක බ්‍රයිඩ් කෙනෙක්ව ඩ්‍රෙස් කරන්න ඕනේ. ඉතින් NVQ level 4 එක ඇතුලේ හෙයාර් ඩ්‍රෙසින් වල කොටසක් තියෙනවා, මේකප් වල කොටසක් තියෙනවා, ඩ්‍රේපින් වල කොටසක් තියෙනවා. මේ හැම දෙයක්ම ආවරණ ගැන ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඇතුලේ ලංකාවේ වැඩිම හම්බ කරන බියුටිෂියන්ස්ලා විදිහට ඒ පැත්ත තමයි බ්‍රයිඩල් ඩ්‍රෙසර් කියලා කියන්නේ. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ හොඳ මූර්තිකයක් නිර්මාණය කරන්න, දක්ෂ මූර්තිකයක් නිර්මාණය කරන්න. අපි අවුරුදු 28ක 30ක අතර කාලයක බ්‍රයිඩල් ඩ්‍රෙසින් කියන සබ්ජෙක්ට් එක මූර්තියක් විදිහට කරපු අය. ඉතින් ඒ නිසා අපිට ගොඩාක් එක්ස්පීරියන්ස් තියෙනවා මේ දරුවන්ට මේ දේවල් උගන්වන්න. ඉතින් තියරි ප්‍රැක්ටිකල් කරනවා වගේම සිලබස් එකේ තියෙන පාඩම් මාලාව වගේම ගුරුවරුන්ගේ තියෙන අත්දැකීමුත් එකතු වුණාම මම හිතනවා මේ කෝස් එක අපිට සාර්ථකව ඉවර කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ ආයතනයක් තමයි චාමසිරවර්ධන ඇකඩමි කියලා කියන්නේ. බ්‍රයිඩල් ඩ්‍රෙසින් සියලුම බ්‍රයිඩල් ඩ්‍රෙසින් හෙයාර් ස්ටයිල් මේකප් මේ හැම දෙයක්ම වෙන්නේ මගේ අතින්. කොයි බ්‍රාන්ච් එකෙත් වෙන්නේ මගේ අතින්. ඉතින් ඒ නිසා හැම බ්‍රයිඩල් ඩ්‍රෙසර් ස්ටුඩන්ට් කෙනෙක්ම එක්කෙනෙක්වත් කවදාවත් මගේ ඇකඩමි එකේ ෆේල් වෙලා නැහැ. ඒකට හේතුව අපි ටීචිං එක්ස්පීරියන්ස් එකයි බ්‍රයිඩල් ඩ්‍රෙසර් කෙනෙක් විදිහට මගේ තියෙන එක්ස්පීරියන්ස් එකයි දෙකම පාවිච්චි කරලා අපි මේ දරුවන්ව කිසිම හෙයාර් ස්ටයිල් එකක් දාන්නවත් දැනගෙන මේගොල්ලෝ අපි ගාවට එන්නේ. හැබැයි අපේ තියෙන දැනුම එක්ස්පීරියන්ස් එක එකතු කරලා ඒගොල්ලන්ගේ තියෙන ස්කිල්ස් හදලා හොඳ තැනකට අරගෙන තමයි හැම වසරකම අඩුම බ්‍රයිඩල් ඩ්‍රෙසර්ස්ලා 300ත් 500ත් අතර ප්‍රමාණයක් ඇකඩමි එකේ NVQ level 4 එකක් අරගෙන පිටත් කරා. ඉතින් බ්‍රයිඩල් ඩ්‍රෙසර් කෙනෙක් වෙන්න හොඳ සල්ලිකාරයෙක් වෙන්න ඇත්තටම හොඳ වෘත්තිකයෙක් වෙන්න කැමති ඕනම කෙනෙකුට බ්‍රයිඩල් ඩ්‍රෙසින් පැත්ත හොඳම මේ බියුටිෂියන් හෙයාර් ඩ්‍රෙසර් වලට වඩා හොඳම පැත්ත ඒක.